IBOවන් දිනෙන් දින අලුත් වන වෙනස් වන ජපානයේ ඔබ නොදන්න ප්‍රවෘත්තිවල දන්න පැත්තත් ඔබ දන්න ප්‍රවෘත්තිවල නොදන්න පැත්තත් සමබරව ගෙන එන IBO සතියක ප්‍රධාන පුවත් විකාශය සමගයි ඔබ එක්ව සිටින්නේ. මම රෝනිමා හඳපාන්ගොඩ. අද ප්‍රවෘත්ති පිටපත සක්නික අත්තනායක. එසේනම් අවධානය ප්‍රථමයෙන්ම සිරස්තල වෙත. ජපානින්න ශ්‍රී ලාංකික අපි එකම තැනකට දැනගන්න අරගන්න විකුණන්න ඉගෙන ගන්න දන්න හැමදේම බෙදාගන්න නොදන්න දේවලුත් ඉගෙන ගන්න ඔයාට ප්‍රශ්නයක්ද අයිබෝ ඇප් එකට ලොග්වෙන්න ජපානෙම එකම තැනකට ජපන් සිහිනයට හරි පාර ස්ටෙප් බයි ස්ටෙප් ජැපනීස් ඉගෙනගෙන ඔබේ ජපාන සිහිනය සැබෑවක් කරගන්න පුළුවන්. 076 904 63 කියෝකෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර්. ආයුබෝ සති අග ප්‍රධාන පුවත් විකාශය සිරස්තල. ගිනි ගණන් යන ජපන් වීසා. අඳුරෙන් එලියට පැමිණි යුක්තිය පාකිස්තාන ජාතිකයාගේ වසර 23ක සිරදඬුවම අවලංගුයි. වැහි වලාකුළු ජපානය වට කරයි. ටයිෆූන් 2ක බලපෑම කොහොම වෙයිද? යුද්ධය නැවතත් එපා. ඔකිනවා යුද සැමරුමේදී තකයිචි සාමයේ ප්‍රතිඥා දෙයි. ලෝකයම හොල්ලන නිසාන් සමාගමේ පුටුවක් හෙළවෙයි. ඔබට අවශ්‍ය සියලුම ජපන් ඉංග්‍රීසි සහ සිංහල භාෂා පරිවර්තන සේවා දැන් ස්කයිමාර්ක් සොලියුෂන් වෙතින් ජපන් ඉංග්‍රීසි සිංහල භාෂා පරිවර්තන ශේෂ්ත්‍රයේ ප්‍රවීණ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන් ලවා සිදු කරවා ගන්න. පහත දුරකථන අංකවලට අදම කතා කරන්න. ජපන් සිහිනයට හරි පාර ස්ටෙප් බයි ස්ටෙප් ජැපනීස් ඉගෙනගෙන ඔබේ ජපාන සිහිනය සැබෑවක් කරගන්න පුළුවන්. 076 904 63 කියෝකෝ ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර්. ඔබේ ආදරණීයන්ට ජපානීදල ලැප්ටොප් එකක් යවන්න ජපානයේ තියෙන විශ්වාසවන්තම තැන JB Creation. ලෝකෙ කොහේ හිටියත් මේකට කෝල් එකක් දෙන්න. ජපානයේ ජීවත් වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඍජුවම බලපාන වැදගත් වෙනසක් ගැන මේ දිනවල වැඩි කතා බහක් ඇතිව තිබෙනවා. ඒ ජපානයේ ස්ටේටස් ඔෆ් රෙසිඩන්ස් හෙවත් පදිංචි වීසා අලුත් කිරීම සහ වීසා වර්ග වෙනස් කිරීම සඳහා අය කරන ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට යෝජනා වී තිබීමයි. දැනට වීසා අලුත් කිරීමක් හෝ වෙනස් කිරීමක් සඳහා අය කරන්නේ යෙන් 6000ක පමණ මුදලක්. නමුත් නව යෝජනාව ක්‍රියාත්මක වුවහොත් මෙම ගාස්තුව තීරණය වන්නේ ලබා දෙන වීසා කාල සීමාව අනුවයි. ඒ අනුව මාස 3කට අඩු වීසා කාලයකට යෙන් 10,000කින් ආරම්භ වන ගාස්තුව වසර 5කට වැඩි වීසා කාලයක් සඳහා යෙන් 75,000ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් වෙනවා. ඒ වගේම බොහෝ දෙනාගේ සිහිනයක් වන පර්මනන්ට් රෙසිඩන්ස් හෙවත් ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා දැනට අය කරන යෙන් 10,000ක ගාස්තුව නව යෝජනාව අනුව යෙන් ලක්ෂ 2ක් දක්වා ඉහළ දැමීමටත් සැලසුම් කර තිබෙනවා. මෙම වෙනස ජපානයේ වෙසෙන ලාංකිකයන්ටත් ඍජුවම බලපානවා. විශේෂයෙන් වසරින් වසර වීසා අලුත් කරන පිරිසට මේ ගාස්තු ඉහළ යාම සැලකිය යුතු මූල්‍ය පීඩනයක් වෙන්නට පුළුවන්. ඒ නිසා තමන්ගේ වීසා කල්ලිකුත් වන දිනය පිළිබඳව අවධානයෙන් සිටමින් ඉදිරියේදී ඇතිවිය හැකි මෙම වියදම් සඳහා කල්තියාම මූල්‍ය සැලසුමක් සකස් කර ගැනීම ඉතාමත්ම වැදගත් වනවා. 2020 වසරේ මියගි ප්‍රාන්තයේ ශිබතා නගරයේ ඉන්දිය ජාතික ඉදිකිරීම් සමාගමක සභාපතිවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට චෝදනා ලැබ වසර 23ක සිරදඬුවමකට ලක්ව සිටි පාකිස්තාන ජාතික හිටපු සේවකයෙකු සියලු චෝදනාවලින් නිදහස් කිරීමට සෙන්දයි දිස්ත්‍රික් අධිකරණය තීරණය කර තිබෙනවා. 2021 වසරේදී ඔහුට වසර 23ක සිරදඬුවමක් නියම කළද පසුව අභියාචනාධිකරණයේ එම තීන්දුව අවලංගු කර නඩුව නැවත විභාග කිරීමට නියෝග කළා. නැවත විභාගයේදී අධිකරණය සඳහන් කළේ විත්තිකරු අපරාධයට සම්බන්ධ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
එමෙන්ම භාෂා සහ සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් විමර්ශන ප්‍රකාශ නිවැරදිව තේරුම්ගෙන තිබේද යන්න පිළිබඳවද සැක මතුව ඇති බව අධිකරණය පෙන්වා දුන්නා. ඒ අනුව සැකයේ වාසිය විත්තිකරුට හිමි විය යුතු බව සඳහන් කරමින් අධිකරණය ඔහුව නිදහස් කිරීමට තීරණය කළා. විත්තිකරුගේ නීතිඥවරයා පවසන්නේ වසර 5මාරක රැඳවුම් කාලය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහී ඇති බවයි. මේ අතර මෙම තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරනවාද යන්න සම්බන්ධයෙන් රජයේ අභිචෝදක කාර්යාලය මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශ කර නැහැ. ජපානයේ සිට ඔබේ භාණ්ඩ විශ්වාසවන්තව ලංකාවට යවන්න ජපානයේ හැමෝම දන්න හොඳම තැන ඔටෙක් එක්ස්පෝර්ට්. ඔබේ භාණ්ඩ ඔබේම ආදරණියන් වෙත සුරක්ෂිතව විශ්වාසවන්තව අඩුම මිලට යවන්න ඔටෙක් එක්ස්පෝර්ට් සෑම විටම සූදානම්. දැන්ම කතා කරන්න. වසර ගණනාවක් පුරාවටම විශ්වාසයෙන් ජපානයේ ඔබව හැඩ වැඩ කළ හොඳම තැන සජී සැලෝන්. ඔබට අවශ්‍ය සියලූ රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් ඔබත් විශ්වාසයෙන් පියනගන්න. සජී සැලෝන්. ඔබේ ආදරණියන්ට ජපානේදල ලැප්ටොප් එකක් යවන්න ජපානයේ තියෙන විශ්වාසවන්තම තැන JB Creation. ලෝකෙ කොහේ හිටියත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ජපානයේ ජීවත්වන ඔබට මේ සතියේ අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කාලගුණ පුවතක් වාර්තා වනවා. මේ සතියන්තය පුරා ජපානයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැලීමේ දැඩි අවධානමක් පවතින බව ජපාන කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. මේට ප්‍රධාන හේතු වී තිබෙන්නේ වැසි සමයේ වර්ෂා පෙරමුණ තවදුරටත් සක්‍රියව පැවතීමත් ටයිෆෝන් අංක 7 සහ ටයිෆෝන් අංක 8හි බලපෑමත් එකට එක්වීමයි. මේ හේතුවෙන් බටහිර ජපානයේ සිට නැගෙනහිර ජපානය දක්වා ප්‍රදේශ රැසකට සාමාන්‍යයට වඩා ඉතා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවයි කාලගුණාංශ පවසන්නේ. විශේෂයෙන් කියුෂු ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල සම්මුච්චිත වර්ෂාපතනය මිලිමීටර් 600 ඉක්මවිය හැකි අතර ඒ ජූනි මාසයේ සාමාන්‍ය මුළු වර්ෂාපතනයටත් වඩා වැඩි ප්‍රමාණයක් විය හැකි බව සඳහන් වෙනවා. ඔකිනවා, ශිකොකු, කින්කි සහ ටෝකායි ප්‍රදේශවලට මිලිමීටර් 200ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර කියුෂු සහ අමාමි ප්‍රදේශවලටත් මිලිමීටර් 100කට වැඩි වැසි ලැබිය හැකි බවට අනාවැකි නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ලිනියර් රේන් බෑන්ඩ් තත්ත්වයක් ඇති වුවහොත් දැනට පුරෝකථනය කර ඇති ප්‍රමාණයටත් වඩා වැඩි වැසි ඇදහැලිය හැකි බවයි. ඒ අනුව ගංගා පිටාර ගැලීම, නායයම්, පහත් බිම් ජලයෙන් යටවීම සහ මාර්ග අවහිරවීමේ දැඩි අවධානමක් පවතිනවා. විශේෂයෙන් ටෝකායි සහ කන්තෝ ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයෙන් සිටිය යුතු බවට කාලගුණ බලධාරීන් දැනුම් දී තිබෙනවා. දෙවන ලෝක යුද්ධයේ වඩාත්ම වේදනාකාරී සිදුවීමක් ලෙස සැලකෙන ඔකිනාවා සටන සිහිපත් කරන වාර්ෂික සැමරුම් උත්සවය පසුගිය 23 වෙනිදා ජපානයේදී පැවැත්වුණා. එම අවස්ථාවට සහභාගී වූ ජපාන අග්‍රාමාත්‍ය සනායේ තකැචි මහත්මිය යුද්ධෙන් ජීවිත අහිමි වූ සියලු දෙනාට ගෞරවය පුද කරමින් ප්‍රකාශ කළේ ජපානය යලි කිසිදා යුද්ධයේ බිහිසුණු අත්දැකීම් නොදකින්නට කැප වී සිටින බවයි. 1945 වසරේ සිදු වූ ඔකිනාවා සටනේදී සෙබළුන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු ලක්ෂ 2කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම මියගිය පිරිසගේ නාම සටහන් ඇතුළත් කෝනස්ටෝන් ඔෆ් පීස් ස්මාරකයට මේ වසරේදීත් තවත් නාම 95ක් එක් කර තිබෙන බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ යුද්ධයේ වේදනාකාරී අත්දැකීම් නැවත කිසිදා සිදු නොවිය යුතු බවට වූ දැඩි ප්‍රතිඥාව මත ජපානය සාමයට මුල් තැන දෙන රටක් ලෙස ඉදිරියට ගමන් කරන බවයි. එමෙන්ම ඔකිනවා ප්‍රදේශයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු සම්බන්ධයෙන්ද ඇය අදහස් පළ කළා. එම කඳවුරු ක්‍රමානුකූලව ඒකාබද්ධ කිරීම, ප්‍රමාණය අඩු කිරීම සහ එම බර ඔකිනාවා ජනතාවට පමණක් නොපවැටෙන ලෙස කටයුතු කිරීමට රජය දිගටම උත්සාහ කරන බවද සඳහන් කළා. කතාව අවසානයේ ඇය සංවේදීව සඳහන් කළේ අසීරු කාලයන් ජයගෙන නැවත බලාපොරොත්තු ගොඩනගාගත් ඔකිනවා ජනතාව පිළිබඳ තමන් ගැඹුරු ගෞරවයක් දක්වන බවයි.
ජපානයේ සිට ඔබේ බාණ්ඩ විශ්වාසවන්තව ලංකාවට යවන්න ජපානයේ හැමෝම දන්න හොඳම තැන ඔටෙක් එක්ස්පෝර්ට්. ඔබේ බාණ්ඩ ඔබේම ආදරණියන් වෙත සුරක්ෂිතව විශ්වාසවන්තව අඩුම මිලට යවන්න ඔටෙක් එක්ස්පෝර්ට් සෑම විටම සූදානම්. දැන්ම කතා කරන්න. වසර ගණනාවක් පුරාවටම විශ්වාසයෙන් ජපානයේ ඔබව හැඩ වැඩ කළ හොඳම තැන සජී සැලෝන්. ඔබට අවශ්‍ය සියලූ රූපලාවන්න කටයුතු වෙනුවෙන් ඔබත් විශ්වාසයෙන් පියනගන්න. සජී සැලෝන්. ජපානයේ මෝටර් රථ දැවැන්තයා වන නිසාන් සමාගමට අදාළව අසාමාන්‍ය සහ අවධානය දිනාගත් සිදුවීමක් පසුගියදා වාර්තා වුණා. සමාගමේ වාර්ෂික කොටස් හිමියන්ගේ රැස්වීමේදී බාහිර අධ්‍යක්ෂකවරයෙකු ලෙස යළි පත්කිරීමට ඉදිරිපත් වූ මොතෝ නගයි මහතාට ලැබුණේ 48.3.3ක අනුමැතියක් පමණයි. ඒ අනුව ඔහුගේ පත්වීම ප්‍රතික්ෂේප වුණා. නගයි මහතා මිසුහෝ ෆයිනෑන්ෂල් ගෲප් සමග සම්බන්ධ පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එම ආයතනයට සම්බන්ධ තවත් නිලධාරියෙකු වන ජුනිචි ශින්බෝ මහතා 73.74ක අනුමැතියක් ලබාගෙන අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වුණා. අනෙක් අධ්‍යක්ෂවරුන්ට ලැබුණු අනුමැතිය 90% ඉක්මවා තිබීමද විශේෂත්වයක්. මාධ්‍ය වාර්තා අනුව නිසන් සමාගමේ ප්‍රධාන කොටස් හිමියෙකු වන ප්‍රංශයේ රෙනෝල්ඩ් සමාගම මිසුහෝ බැංකුවට සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ සැක පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඇති බව සඳහන් වනවා. මේ අතර නිසන් සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන පසුබිමක හිටපු විධායක අධ්‍යක්ෂ කාලෝස් ගෝසන් නැවත අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ යුතු බවටත් කොටස් හිමියන්ගේ රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් එම යෝජනාවද මේ අවස්ථාවේදී පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ. ඒ පුවතත් සමගින් අදට නියමිත ආයුබෝ සතියග ප්‍රධාන පුවත් විකාශය මිනිමාවට පත් වෙනවා. අපි ඔබට මතක් කරනවා හැමදාමත් වගේ අපි ඔබට වැදගත් තොරතුරු ගෙනෙනකොට ඔබෙන් අපිට ලැබෙන ආදරය අපි මතක් කරන්න ඕනේ. ලෝකයේ නන් දෙසින් ඒ වගේම විශේෂයෙන් ලංකාවෙන් අපේ ආයුබෝ TV නිවුස් වෙනුවෙන් ලැබෙන පැසසුම් අපි මේ වෙලාවේදී හරිම ආදරෙන් මතක් කරනවා. ඒ වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් හැමදාමත් වගේ නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් වැදගත් තොරතුරු ගෙනෙන නිසාම ආයුබෝ TV අපේ Facebook channel එක ඒත් එක්කම YouTube channel එක ඒත් එක්කම TikTok page එක follow කරලා තියාගන්න කියලා අපිට මතක් කරනවා. ඒත් එක්කම ආයුබෝ TV app එක download කරගන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්. ආයුබෝ TV